අද මං කියන කතාව ඉතිහාසයේ පසුපසට ගොස් පසු වර්තමානයට එන්න සිදුවෙන කතාවක්. හඳුන්නිත්තිට ඉංග්‍රීසි බැරි වුණේ ඇයි? ඔවුන්ද දැන් නියැලී සිටින එහෙත් ඔවුන් වරදකරුවන් නොවන දේශපාලනයක් නිසයි. සිංහල පමණයි ගෙනවිත් ඉංග්‍රීසි උගැන්ව දුරින් දුරු කළේ කවුද? සිංහල පමණයි කිය විට හුරේ දමමින් ගියේ හඳුන්නෙත්තිලාගේ මුතුන් මිත්තන් වන්නටද පුළුවන්. එහෙත් මගේ අත්දැකීමක් මම කියන්නම්. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසිටින් ලෙක්චරර් කෙනෙකු හැටියට වැඩ කරනකොට ස්ථාත්‍ය දේශනයකදී මේ කතාව මම කිව්වහම මේ වරද කරපු එක මකා ගන්න බැරි පාඩුවක් අපේ රටට ඇති කළා කියලා එක් ඒ වන විට අමාත්‍යාංශයක ලිපිකරුවෙක්ව සිටි ශිෂ්‍යෙක් නැගිටලා කිව්වා, අපි අද මෙතන ඉන්නේ ඒ දේශපාලන පෙරළිය නිසා තමයි කියලා. හැබැයි ඔහු පිළිගත්තේ නැහැ ඔවුන්ට නැති වූ දේවල්. මම දන්නවා ඒ යුගයට පෙර ඉගෙනගත්තු ලිපිකරුවන් ඉංග්‍රීසියෙන් කතා කළා, ඉංග්‍රීසියෙන් ලිව්වා, ඉංග්‍රීසි පොතපත කියවුවා බස් රථයේ යන විටත්. ඒ පිරිස අපි දැකලා තියෙනවා. හැබැයි එයින් පස්සේ පිරිස ඉංග්‍රීසි පොතපත කියුවේ නැහැ, ඉංග්‍රීසියෙන් කතා කළේ නැහැ. ඉංග්‍රීසි කතා කරනකොට අහගෙන හිටියට තේරුවේ නැහැ. කිසිවෙක් එක ගනුදෙනු කරන්න ඉංග්‍රීසි භාෂාව යොදා ගන්නට නොහැකි වීමෙන් අසරණ භාවයට ඔවුන්පත් වුණත් ඔවුන් අර පරණ ආකල්පයෙහිම එල්ලිලා හිටියා. සිංහල පමණයි කිව්වහම හුරේ දමමින් මම කිව්වා ගියේ මේ අයගේ මුතුන් මිත්තන් වන්නටත් පුළුවන්. කොලිනාන්ත සිල්වා කිව්වේ භාෂා දෙකක් එක රටක් හදනකොට එක භාෂාවක් රජ වුණොත් රටවල් දෙකක් තියෙන්න පුළුවන් කියලා. එහි ඇති අනතුර ඔහු පෙන්වා දුන්නේ අන්න එහෙමයි. එහෙත් කිසිවෙක් ඒ මතින් ඡන්ද ගණන් කළ බව අපි අමතක නොකළ යුතුයි. ජනප්‍රියත්වය මෙවැනි දේවල් වලින් භාෂාව ඉස්මතු කිරීමෙන් හදාගත් ජනප්‍රියත්වයේ සොයා ගිය අය මේ අනතුර දකින්නේ නැද්ද, දුටුවේ නැද්ද කියන එක ප්‍රශ්නයක්. හඳුන්නෙත්තිලා පමණක් නෙවෙයි, අප සේවයේදී සිටිය කාලේ, රාජ්‍ය සේවයේදී සිටි කාලේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ ඉතාම දක්ෂ තරුණ තරුණියන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන විට නිරුත්තර වුණා. වරදරුන්ගේ නෙවෙයි. ඉංග්‍රීසි එපා යයි තීරණගත් ඉංග්‍රීසි උගන්වන්නට ගුරුවරුන් නැති කළ දේශපාලකයන්ගේ. මේ රටේ යම් යම් වැරදි බොහොමයක් සිදු වෙලා තියෙන දේශපාලකයන් ගත්තු අමනෝඥ තීරණ නිසායි. අද ඉංග්‍රීසි නොදත් අයට ඉංග්‍රීසි උසුරුවන්නට නොහැකිකමට සරදම් කරන්නෙත් ඔවුන්ම තමයි. ඔවුන් නෙවෙයි, හැබැයිටම ඔවුන්ගේ දරුවන්. හඳුන්නෙත්තිට ගල් ගහන අය අතර ඉංග්‍රීසි කතා කරන්නට, තේරුම් ගන්නට නොහැකි බොහෝ අය ඉන්න පුළුවන්. ඒකත් ඔවුන්ගේ වරද නෙමෙයි. Tamanට ඉංග්‍රීසි බැරි වුණාට අනිත් අයට ඉංග්‍රීසි බැරි වෙනකොට hina වෙන මිනිස්සු කොටසක් අපි අතර ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා Tamanට බැරි වුණාට අනිත් අයට පුළුවන් වෙන්න ඕනේ කියලා. හරි Tamanට බැරි දේ අනිත් අයට බැරි වෙනකොට hina වෙන්න තරම් පහත් මානසික තත්ත්වයකුත් ඔවුන් තුළ තිබෙනවා වෙන්නට පුළුවන්. මේක අපේ අයගේ හැටි. අනිත් අතට ජපන්, චීන, කොරියානු ආදී රටවල නායකයින්, අමාත්‍යවරුන්, නිලධාරීන් අතරේ ඉංග්‍රීසි කතා කරන්න බැරි බොහෝ අය ඉන්නවා. ඔහු එයට භාෂා පරිවර්තකයින්ගේ සහාය ගන්නවා. අපි ඒක දකිනවා. අනෙකුන් කළ වරදක් නිසා භාෂාව උසුරුවන්නට නොහැකි වීම අපගේ වරද නෙවෙයි. එබැවින් හඳුන්නෙත්ති ඒ ක්‍රමය අනුගමනය කරන්නට සිතුවා නම් හොඳයි.
පරිවර්තකයෙකුගේ සහාය ගන්න තිබුණා. ඉතින් මේ භාෂාව නොදැනීම පමණක් නෙවෙයි. කතා කරන්නත් බැරි වෙච්ච, ඇවිදින්නත් බැරි වෙච්ච ස්ටීවන් හොකින් මුළු ලෝකයක් ජයගත්තා. ඒ ජය ගන්න ක්‍රම තියෙනවා. පරිගණකය ආශ්‍රයෙන් ඒ යොදා ගනිමින් නවීන තාක්ෂණය ආශ්‍රයෙන් ඔහුට අවශ්‍ය සියලුම දේ ලෝකයට කිව්වා. ඒවා ඉතා වටිනා වැදගත් දේවල්. ක්‍රම සහ විධි තිබෙනවා. ඒවා භාවිතයට ගැනීමයි වැදගත්. කෙසේ වුණත් දැන් හඳුන්නෙත්තිලට ඉදිරි පරම්පරාවලට මේ වරද නොවන්නට ලොකු පෙරලියක් අධ්‍යාපන ශාස්ත්‍රයේ කරන්න පුළුවන්. අගමැතිනියට ඒ අවබෝධය හොඳින් නැතයි කියලා හිතෙනවා. බොරු නැතුව, පැලැස්තර නැතුව, වන්නම් නැතුව මුල් පන්ති ඉඳලම දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්නට ශක්තිමත් අඩිතාලමක් දමන එක තමයි කරන්න ඕනේ. හුඟක් වෙලාවලට ඔය බොරුව කරලා තියෙනවා වරින් වර ඉංග්‍රීසි උගන්වනවා කියලා. නමුත් ඒක ප්‍රායෝගිකව හරියට උගන්වලා නැහැ. ඒක හින්දා තමයි තවමත් අපේ රටේ ඊටම දක්ෂයි සාමාන්‍ය පන්තියේ ජනයාගේ ඉංග්‍රීසි දැනුම අද පරම්පරාවේ තරුණියන්ගේ ඉංග්‍රීසි දැනුම අඩු වෙලා තියෙන්නේ. මේකට වැඩිකාරයෝ ඕන් නෙවෙයි, ඒක නැති කළාය. ඒ ශක්තිමත් අඩිතාලමක් වෙන්න ඕනේ. දැන් මේක මේ රජය හරි කරනවා නම්, මේ අඩිතාලම ශක්තිමත්ව දානවා නම් ඒක ඊටම වැදගත්. නිකම් බොරුවට ඉංග්‍රීසි උගන්වනවා කියලා පටන් අරගෙන වැඩක් නැහැ. ඉංග්‍රීසි ගැන අවබෝධයක් නැති ගුරුවරු ඉංග්‍රීසි උගන්වන්න දාන. මේක පහුගිය මුළු කාලය තුළම බොහෝ විට කරලා තියෙනවා. කොළඹ ඉස්කෝලවලට, නැත්නම් නගරබද ඉස්කෝලවලට, නුවර, කොළඹ, මාතර ඒ වගේ ඉස්කෝලවලට හොඳ ඉංග්‍රීසි ගුරුවරු එවලා ගමට කැකිරි මොකද්ද කියන්නේ, ඒ වගේ ගමට ඉංග්‍රීසි උගන්වන්න උනන්දුවක් නැහැ. හැබැයි අපි දන්නවා මේ රජයේ දිහා බැලුවොත් මේ රජය තුල ඉන්න බොහෝ දෙනා ගම්වලින් පැමිණි අය, නගරය නෙමෙයි බොහෝ දෙනෙක්. ඉතින් ඒ නගරයට වගේම ගමටත් ඒ සැලකිල්ලම දක්වලා ඉංග්‍රීසි ඉගෙනීම මතු ආයෝජනයක් හැටියට කරන්න පුළුවන් නම් ඊටම හොඳයි. ඕන තරම් අය ඉන්න ස්වේච්ඡාවෙන් පැමිණ ඉංග්‍රීසි උගන්වන්න කැමති අය රටවල් වල, යුරෝපීය රටවල් වල. එහෙම අයගෙන් සැලැස්මකට අනුව ප්‍රයෝජන ගන්න පුළුවන්. කවුරු කොහොම කිව්වත් ඉංග්‍රීසි දැන ගැනීම අවශ්‍යමයි. නොපැකිලව, නිර්ලෝභීව, අවංකව ඒ පියවර ගන්න හඳුන්නෙත්තියම ඇමතිතුමනි. පාඩමක් ඉගැන්වීමේ හැක්කේ උගත් පාඩමකින් බව ඔබතුමා හොඳින් දන්න බව මම දන්නවා. ඒක නිසා කරුණා කරලා ඔබට මේ hina වුණු මිනිස්සුන්ට, අනාගත දරුවන්ට hina වෙන්නට ඉඩ නොතබන්න මේ අවස්ථාව කරගන්නවා නම් ඊටම වැදගත්. දේශපාලකෙක් වරද්දපු දෙයක් දේශපාලකෙක් විසින්ම, එයින් බැටකෑ දේශපාලකෙක් විසින්ම නිවැරදි කරනවා නම් ඔබට අනාගත පරපුරේ පමණක් නෙවෙයි, මේ අපි අද ඉන්න පරපුරවල, අපේ පරම්පරාවල සියලුම දෙනාගේ ගෞරවය නිතතින් පිරිනැවෙනු ඇති. ඒ පියවර ගැනීමට හොඳ සැලැස්මක්, බොරු සැලැස්මක් නැතුව හදනවා නම් අපේ ප්‍රණාමය ඔබට.